Hi guys, මම අද ආවේ ෆීඩින් වීඩියෝ එකක් කරන්න. අපි මේක උඩ කට්ටියට නම් ෆීඩ් කරා. මේ ඔස්කලටත් ෆීඩ් කරා. මම අද බලන්නම් හස් කරන වීඩියෝ එකක් එවන්න. අපි යන් එළිය කට්ටියට ෆීඩ් කරන්නේ. හරි guys, මම මෙතනට ආවා. ඊයේ වැස්සා ඒකෙන්ද මෙතන ටිකක් වතුර පෙරලා අපි වතුර ටික අයින් කරලා ෆීඩ් කරමු. තියමු මෙතනින් වතුර ටික අයින් කරන්න. ඔන්න guys ෆීඩ් කරන්න ගන්නේ. මේකේ ඔයගොල්ලෝ මතක ඇති මම කලින් වීඩියෝ එකේ කිව්වා මේකේ ඉන්නේ නිල් ගුරාමිලා දෙන්නෙකුයි කහ ගුරාමියෙකුයි. හොඳට නම් හොඳට ඉන්නවා. අපි ෆීඩ් කරලා බලමුකෝ ටික. අන්න හිතන්නේ උන් උඩට එයි. ඔන්නේ ඉමීරෙන බය හිතිලා මොකද වීඩියෝ කරන ඉඳලා හරිනේ පේනවද දන්නේ හරිනේ පේනවා ඒගොල්ලෝයි තව පොඩ්ඩෙන් අපි අර මං කිව්වනේ අර එතන අර ඇල පාරක් තියෙනවා කියලා මම ඊයේ දැක්කා එතන පොඩි කමුතු ලොකු ටිකක් නිකන් ඔස්කල වගේ මාළු වගේක් හිටියා. අපි බලමු අද ඉන්නවද කියලා. පේන විදියට නම් අද නෑ. බලමුකෝ ෆීඩ් කරලා. මේකේ සාරි ගප්පි ඉන්නවා ටිකක්. බලමු ටිකක් දාලා. මේ හරියට පේනවා. පේන කරන ලං කළ වෙන්න මෙතන ඉන්නවා මෙතනත් ඉන්නවා හරි guys ඊයේ මාරම දෙයක් වුණා ඊයේ මට නිකන් මෙතන වතුර සද්දයක් ආවා මෙතන කොටු කරන දෙන මාළු දෙන්නෙක් අර මං කිව්ව දෙන්න පැන ඉන්නවා ඒ දෙන නිකන් දුමුරු වගේ මම බැලුවම ඊට පස්සේ මම හිතුවා මේ දෙන්නම අල්ලගන්න උන් කොහොමද මේ මෙතනින් අර අතනින් වතුර යනවනේ ඒකින්ද උන් අරහෙට පීනලා ගියා. මං හිතන්නේ අරහෙ ඇල පාරේ ඇති. අපි ඒකත් පොඩි වීඩියෝ එකක් දෙන්නම්. අපි අංකෝ අර පේනවද ඔයගොල්ලන්ට? අපි අනිත් පැත්තේ අර සාරි කප්පි වගේක් ඉන්නවද? අන්න එතනට යන් මේ ෆීඩ් කරන්න. හරි guys. අපි මෙන්න මෙතන පොඩි පොන්ඩ් එකක් තියෙනවා. මේ පැත්තට පොන්ඩ් එකක් තියෙනවා. ඒකේ ඉස්සර මාළු හිටියා කැට් ෆිෂ්ලා ජයන් ගුරාමිලා ඒකේ උන් මැරුණට පස්සේ මෙතන මදුරුව බෝ වුණා. ඒකින්ද මේක අයින් කරා. ඒකින්ද දැන් අපි ආයේ මෙතන අස් කරලා මාළු දාන්න යන්නේ. අපි මේ වීඩියෝ එකත් ගේන්න බලන්නම්. මේක තමයි අපි අර අතන සාරි අපිට ෆීඩ් කරන්න යනවා. ඒක බලමු අපි එතනට ගිහින්. හරි guys. මම අර අතනට ආවා. බලමු එයිද කියලා. මේකේ නැට්ට තියෙන හොඳ එක්කෙනෙක් හිටියා ආර ඉන්නේ. පේනවද දන්නේ? කොහා මේ පේනවද? අර ඔන්න උතම නැට්ට තියෙන එක. උන්නම් බයින්ද එන්නේ නැති වෙති. මට තව දෙයක් තියෙනවා පෙන්වන්න මම එතනට ගිහින් පෙන්වන්න.